තේර මම ඔන්ලයින් ඇවිල්ලා ඉන්නේ.
සනායක ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවනේ. මම හිතුවේ 8:30ට කියලා ඒකයි. නැහැ සර් අද අපි කතා කරගත්තේ මේ 9ට වගේ දාමු කියලානේ. ඊට පස්සේ මම මේ රිස්වාන්ස් වලට මේ මම මැසේජ් එකක් දැම්ම 9ට කියලා. හරි. එතකොට දැන් අද තීසිස් එකේ අර අධ්‍යයනයේ සැකස්ම කියන එක සාකච්ඡාව යන්නේ. හරිද? හරි සර්. මේ අපේ සර් තව සර් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. කවුරු හරි. එහෙමද? කවුද නැනේ? නඳුන් කියලා සර් කෙනෙක් කවුරු හරි. කවුද ඉන්නේ අද? කියන්න. කවුද හරි ඉන්නවද අද අපේ? ඔව් සර් ඉන්න නඳුන් රණසිංහ සර් කෙනෙක් ඉන්න කවුරු හරි. නදුන් මිස්ටර් නදුන් ඉන්නවද? කතා කරන්න නැහැ. මයික් ඔෆ් කරලා. මොඩයි එයාට කෝල් එකක් කර දෙන්න. මට කෝල් එකක් ගත්ත එයාත් දන්නේ මේ. මගේ ෆෝන් එකට හරි වැඩි උනේ. පොඩි ෆෝන් එක මේ හරිද? මේක දැන් වැටුණා වතුරකට. හරි ගොත්තම එක. තාක්කුනේ. පොඩ්ඩක් විනාඩියක් දෙන්න. අහලා බලන්න. මිස්ටර් මේ කවුද අපේ සුබසිංහ? ඔව් එහෙමයි සුබසිංහ මේ ඔයාගේ කොහොමද තීසිස් එක? නෑ ඒක ඉල්ලුවා. දැන් සවුද වෙනකොට ඒගොල්ලන්ගේ මේක තියෙනවනේ කොන්වොකේෂන් එක. ඒකට කිව්වලා තියෙනවා තියෙනේ ඔක්කොම දීලා අස්සම් කරගන්න කියලා ඒ සතියේ. කරන්නකෝ මම කියලා තියෙන්නේ ඒවලා තියෙන්නේ කියලා. මට හරියට සෙම සුබසිංහ කැස්සක් ආවනේ. මදුරු කොල්ල වලටද? නතු කරන්නේ તો මදුරු කරනවනේ. මේ හරියට අමාරු. නෑ. ඔව්. එහෙමද? වෙලා ගන්න මේ ලෙක්චර් එකක ඉන්නේ. හරි? නාඩි. හොඳයි. හරි. කතා කරලා 10 මාත් හරි. හරි දිසානායක එයත් පීඩි කරන එක්කෙනෙක්. PhD කරන එක්කෙනෙක්. එතකොට මේ නඳුන් කවුරු හරි මේ කතා කරන්නේ නැහැ. බලන්න කියන නඳුන් රණසිංහ කියලා තමයි ඉන්නේ සර්. එයා කැමරාව නම් ඔන් කවන්නේ ඉතින් යාට. අපි දැන් ප්‍රොසෙස් එක ඔයා පටන් ගන්නවද හදන්න? මම ප්‍රොපෝසල් එකක් දෙවන්නම් ඔයාට. හෙට හරි සර් මට එහෙනම් හෙට ප්‍රොපෝසල් එකක් දාන්න ඉතර කොහමද සර් මම හදලා ඉවරලා මම මේ අරගෙන එන්න සර් හම්බෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රොපෝසල් එකේ තියෙන එකක් තමයි මම කිව්වා අධ්‍යයනයේ සැකස්ම කියන එක. හුඟක් අය අධ්‍යයන සැකස්ම පිළිබඳව සාකච්ඡා කරන්නේ. අධ්‍යයනයේ සැකස් කියලා කියන්නේ තමන්ගේ යෝජිත නිබන්ධනය කොච්චර පරිච්ඡේද ප්‍රමාණයකින් යුක්ත වෙනවද කියන එක. හරිද? සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 5ක්වත් තියෙන්න ඕනේ. මාස්ටර් එක ගන්න කරන්නේ. හරි? ඒකට සාමාන්‍යයෙන් 5ක්වත් තියෙන්න ඕනේ. පරිච්ඡේද 5ක් කියලා කියන්නේ බලාපොරොත්තු වෙන මේ එම්එඩ් එකේදී මේ වචන කීයක් වගේ සර්? අට වැඩි වෙනවනේ හොඳයි. සර් වචන වෙන්න ඕනේ 50කට එහා එන්න ඕනේ.
වචන 50කට ඔව් 50000ක් ඈ. හරි සර් හරි වචන 50000ක්. ඔව් ඊට වැඩි වෙනවා නම් හොඳයි ඉතින්. මොකද කවදා හරි දවසක PhD එකක් කරනවා නම් ඕකම දික් කරලා කර හැකි PhD එක. තේරුණා? හරි සර් හරි. ඒක කර හැකි. එතකොට මේ අධ්‍යයනයේ සැකස්ම කියලා කියන්නේ නමංගේ පර්යේෂණය කොච්චර පරිච්ඡේද ප්‍රමාණයකින් යුක්තද, ඒකේ අන්තර්ගතය කොහොමද? ඒකට ඕනද ක්ලියර් ගන්න. ඔව් සර් කියන්න සර්. හරි. ඕනෑම පර්යේෂණයක අධ්‍යයනයේ සැකස්ම සර් වීඩියෝ එක ඔෆ් කරන්න හරි. වීඩියෝ ඔෆ් කරන්න සර්. හරි නේද? එහෙනම් දැන් හරියනවා සර්. ඕනෑම පරීක්ෂණයක අධ්‍යයනයේ සැකස්ම අත්‍යවශ්‍ය වේ. හරි. අධ්‍යයනයේ සැකස්ම යනු හරි සර්. තමා හරි සර් හරි. එහෙනවද? ඔව් සර් අධ්‍යයනයේ සැකස්ම යනු විද්‍යාර්ථියා විසින්, ඒ කියන්නේ ඔයා විද්‍යාර්ථියා විසින් ඉදිරිපත් කරන පර්යේෂණය පරිච්ඡේද කොපමණ ප්‍රමාණයකින් සමන්විත වන්නේද යන්න සලකා බැලීම. ඉදිරිපත් කරන යෝජනාවලිය තුලද මෙය අන්තර්ගත කිරීම අත්‍යවශ්‍ය වේ. පශ්චාත් උපාධියකට අනිවාර්යෙන්ම පරිච්ඡේද පහක්වත් අන්තර්ගත වීම අත්‍යවශ්‍ය වේ. ස්ටාර් මාක් එකක් දාලා ගන්න.
ඔබ විසින් ඉදිරිපත් කළ පර්යේෂණ මාතෘකාව වන්නේ පාසල් විෂය නිර්දේශ සඳහා ශාරීරික අධ්‍යාපන විෂය ඇතුළත් කිරීම නිසා ද්විතීක පන්තිවල සිසුන් දක්වන්නා වූ ප්‍රතිචාර පිළිබඳ විශ්ලේෂණයකි. ඉස්තාමාකික ප්‍රථමයෙන්ම පළවෙනි පරිච්ඡේදය සඳහා හැඳින්වීම අත්‍යවශ්‍ය වේ. ඔන්න මම ඔයාට අර උදව්වක් විදිහට කියන්නේ තේරුණාද මිස්ටර් දිසානායක? ඔව් සර්. ඔව්. ඔන්න දැන් හැඳින්වීමේදී ඔයා අන්තර්ගත කරන්නේ මොනවද? හැඳින්වීමේදී අන්තර්ගත කරන්නේ මෙන්න මේ කරුණු. හරිද? ශ්‍රී ලංකාව කියන්න නිකන් සාරාංශය ඔයා ඒක පුළුවන් නේද හදාගන්න? කියනවා සර් බලන්න. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. 1931 සර්වජන ඡන්ද බලය හිමිවීමත් සමග සාක්ෂරතාවය ඉහළ මට්ටමක පවතී. වර්තමානයේ වන විට මේ සාක්ෂරතාවය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සියයට 80කට වැඩිය මේ අනුව ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය කන්නංගර යුගයෙන් ආරම්භ වී වර්තමානයේ වන විට එහි ඉහළ ප්‍රතිලාභ ලබාගෙන ඇත. මේ අනුව
මුල් කාලයේ සිටම ශාරීරික අධ්‍යාපනය පාසල් විෂය මාලාව තුල අන්තර්ගත කර ඇත. ඔන්න දැන් මේවා ඔයා කරුණු සහිතව දෙන්න ඕනේ. හරිද විශේෂනායක? හරි සර් හරි. මොකද දන්නේ නැත්නම් ඔයාට වචන 50000 අප් කරන් හම්බෙන්නේ නැහැ. මාතෘකාව ඔය විදිහට අරන් යන්න ඕනේ. චේන් එකක් විදිහට යන්නේ මේක. ධම්මලක් විදිහට. තේරුණාද? හැඳින්වීමේදී හරි අන්තර්ගත කරන්න ඕනේ ආගේ මාතෘකාව දැන් ක්‍රමයෙන්. ඔන්න දැන් මම ආරම්භ කළා. හරි. හරි සර් හරි. හරි ස්ථාමාක්‍යයක් දාගන්න. විශේෂයෙන් වර්තමානයේ වන විට. විශේෂයෙන් වර්තමානයේ වන විට. ශාරීරික අධ්‍යාපන විෂය. ශාරීරික අධ්‍යාපන විෂය. සෑම පාසලකම පවතින අතර අධ්‍යාපන 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේද සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව අන්තර්ගත වී ඇත. ඔයාට 2000 ඒක තියෙනවද මේ විශ්වවිද්‍යාලයක? ඔයා ළඟ තියෙනවද විශ්වවිද්‍යාලයක ළඟ තියෙනවද 2026 ප්‍රතිසංස්කරණය ළඟ? නෑ සර් නෑ අත ළඟ නෑ. ඔව් දැන් එක තියන් ඉන්න ඕනේ. ඔන්න බලන්න ඒකේ බලමු. ජේෂ්ඨ ද්විතික 12 සෞඛ්‍ය විෂය තියෙන සර් 6 11 විතරයි. ඔව් 6 9 තියෙනවා මේකේ දාලා. ඔන්න ඒකේ තියෙනවා. හරිද? අත්‍යවශ්‍ය විෂයන් ගණිතය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය තියෙනවා ඔන්න. හරිද? ඒක තියෙනවා නේද ඔයා ළඟ? ඔන්න එවන්නම් මම. පුළුවන් සර් මට දාලා එවන්න. ඊළඟට තියෙනවා තේරීම් විෂය යටතේ තිබුණා. හරි. එතන ඉඳලා බලන්න නෑ මම එවන්නම් මේක. හරි. හරි සර්. හරිද? ඔව්. එතකොට අනිවාර්යයෙන්ම තියෙන ඕනේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය. හරි. කොහොමද කොහොමද? බලන්න දෙන්නේ කොහොමද? හරි. හරිද? එතකොට හැඳින්වීමේදී ඔය ටිකත් අන්තර්ගත කරනවා. ඊට පස්සේ දැන් ඔය ස්ථාමාක්‍යයක් දාලා ලියාගෙන ඔන්න මේක අර මිස්ටර් සනායක අන්තර් සම්බන්ධය බලන්නේ. හරිද? තේරුණාද? හැඳින්වීමේ. හරි සර් හරි. ඔව් දැන් ඊළඟට ස්ථාමාක්‍යයක් දාලා ලියන්න. නමුත් වර්තමානයේ මෙම විෂය මාලා මෙම විෂය ද්විතීක පන්තිවලට ඇතුළත්වත් සිසුන් දක්වන ප්‍රතිචාර විවිධ බව මාගේ අත්දැකීම් අනුව පෙනී යයි. හරිද?
හරි. වසර ඔයා ඉතින් ඔයාගේ විස්තරයත් උතන කියන්න ඕන. වසර මෙච්චර සංඛ්‍යාවක් මා මෙම විෂය උගන්වමින් සිටින අතර විශේෂයෙන් මෙම මාතෘකාව හා සම්බන්ධ පර්යේෂණයක් කිරීමට පර්යේෂණයක් කිරීමට පොළඹවන්නේ මෙවැනි විෂයක් තුලින් සිසුන්ගේ ශාරීරික හැසිරීම් රටාවන් වෙනස්කම් සහ නායකත්වයට අවශ්‍ය පරිසරයක් ගොඩනගන නිසාය. ඔන්න මම පොඩි අඳින්නීමක් කරේ මගේ ඇන්ගල් එකකින්. ඕක ඔන්නෝම තමයි වෙන්න ඕනේ. හැම වෙලාවෙම අඳින්නීම කියුවම බතට වැල්වට ආරමක් නෙමෙයි. Taman මූලික දේවල් හඳුන්වලා ලංකාවේ අධ්‍යාපනයත් හඳුන්වලා ඉදාස් අධ්‍යාපනය හඳුන්වලා විෂය හඳුන්වලා ඊට පස්සේ Tamanගේ මාතෘකාව කියලා ඔන්න හැඳින්වීම. හරිද? පැහැදිලිද සිතානයි? ඔව් සර් ඔව්. හරි. ඊළඟට අපි ගන්න ඕන දැන් පළවෙනි පරිච්ඡේදය. දෙවන පරිච්ඡේදය. දෙවන පරිච්ඡේදයේදී මොකක්ද ලියන්නේ? දැන් මගේ නෙමෙයි දැන් තියෙන්නේ. වාගේ තමයි මෙතන දැන් යන්න ඕන වැඩි. ඔන්න දෙවන පරිච්ඡේදය. එතකොට මේක පටන් ගන්නකොට ලියන්න ඕන ප්‍රොපෝසල් එකේ මා විසින් දෙවන පරිච්ඡේදයේදී ලිවීමට අදහස් කරන්නේ මොනවද ඒකේ අදහස් කරන්නේ? මේක දැන් විනාඩි 5ක් ඔතන හිතලා ඔයා ලියන්න බෑ දෙවන පරිච්ඡේදයේ මොනවද ඔයා ලියන්නේ? ඔන්න උඟා කියලාට පරිවේෂණ උඟා කතෑරලා දාන්නේ ඔන්න ඔකේ. තමන්ගේ මත තමන් ලියන්න ගත්තාන් පස්සේ එහෙම වෙන මම නම් දෙන්නේ නැහැ ළමයින්ට කොහමද මම සපෝට් කරලා ලියවනවා. දැන් ඕකේ මොනවද ඔයා අන්තර්ගත කරන්නේ? දෙවෙනි පරිච්ඡේදය නේද සර්? ඔව්. හිතලා කියන්නේ දැන් ආදිස්සි නෑ විනාඩි 3-4ක් ඉන්න ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් ඔව් මට හිතන විදිහට සාමාන්‍යයෙන් සෞඛ්‍ය විෂයට
සිසුන්ගේ රුචි අරුචිකම් ඒක ගන්න එපා. එතකොට ඊළඟ පරිච්ඡේදයේ ඔයාලට ලියන්න දෙයක් නැති වෙනවා. හරිද? ඔන්න තමයි විෂයව මොන දෙන්න බරපතලම ප්‍රශ්නේ තමයි ඔන්න ඔක සැකස්. දෙවන පරිච්ඡේදයේදී ඔයාලට ලියන්න පුළුවන් මේ සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව කියන්නේ මොකද්ද? මේ විෂය අරමුණු මේවා. හරිද? පරමාර්ථ මේවා. අන්තර්ගතය. ඔව් අන්තර්ගතය. හරි. මේකේ මොනවද ළමයි වෙනුවෙන් කරන්නේ? හරිද? මම නිකන් කියන්නේ. ඒක මට පුළුවන් හොයාගන්න කරුණු නේ. ඔව් ඒ කියන්නේ ඔයා කියන්නේ තේරුණාද? දැන් ඊළඟට දැන් අපි දෙවෙනි පරිච්ඡේදයේ ඔක ලිව්වා. ඔයා තුන්වෙනි පරිච්ඡේදයේ මොකක්ද යන්නේ? හතරට මොකක්ද යන්නේ? නේද? ඔව් සර්. තේරුණා නේද? හරි අමාරුයි රිසර්ච් කරනකොට හුඟක් අය ඉතින් අර ඔහොමම කරන්න වෙනවා. එක දවසේම රිසර්ච් එකක් ගොඩනගන්න බෑ. හරි? ඉන්ස්ටන්ට් විදිහට බෑ. ඕක. මොකද ඇඳින්වීම කරා ඔන්න පළවෙනි පරිච්ඡේදේ හරි. ඒ දෙවන පරිච්ඡේදේ ඊළඟ. හරි? තේරුණාද? ඔව් සර්. දැන් මොනවද ලියන්නේ ඒක දැන්? ඔන්න මම කරුණු කිව්වනේ දැන් ඔයා විනාඩි දෙක තුනක් හදලා තවත් කරුණු ටිකක් අන්තර්ගත කරන්න ඕකටද? ඔයාලා මට කියන්න. ඔකද සර් මේ දැන් සෞඛ්‍ය විෂය සම්බන්ධ වෙන ආකාරය. සෞඛ්‍ය විෂය මානසික නිදහසට සම්බන්ධ වෙන ආකාරය. ඒව ඔක්කොම ලියන්න. ඔව් එතකොට සෞඛ්‍ය විෂය හා බැඳුණු සමාජය. ඔව්. සෞඛ්‍ය විෂය සම්බන්ධ වෙන ගෝලීකරණය. ඔය හැම පැත්තකටම ලියන්න පුළුවන්. පුළුවන්. අන්න දෙවෙනි පරිච්ඡේදයේ ඒක කියමුකෝ. හරිද? ඔව්. හරි. ඊළඟට තුන්වෙනි පරිච්ඡේදය. ඔන්න. මොකද තුන්වෙනි පරිච්ඡේදය? ඒක මගේ අදහස හරිද? මම කියන්නේ මේ. ඔයාලට තේරුණාද කියන එක සුබසිංහ? මේ දිසානායක. ඔව් සර් තේරෙනවා. ගැටුවක් නැහැ නේද? ඔව්. හරි. ඊළඟ පරිච්ඡේදයේ මොකක්ද එයා ලියන්නේ? හරි. ඔයාගේ අදහස කියන්නේ ඉස්සෙල්ලා. විද්‍යාර්ථියා ඉස්සෙල්ලා කියන්න ඕනේ. මම ඉන්නේ ගයිඩ් කරන්නනේ. ඔව්. දැන් විෂය දැන් ඒ විදියට විෂයේ හර පැත්ත බැර පැත්ත කියන විෂයේ විහුවය කතා කරලා නැත්නම් විෂයේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ලියන්නකෝ. විනාඩි 5ක් තරම් ලියන්න. සාරාංශගත කරලා කොලේ කොතන? ඒකෙන්ද දැන් මේ මෙතන දැන් ඊළඟට කරන්න දැන් තුන්වෙනි පරිච්ඡේදයේ මොනවද ලියන්නේ කියලා නේද සර්? ඔව්. මා විසින් තුන්වන පරිච්ඡේදයේදී ලිවීමට නැත්තම් පර්යේෂණයට සූදානම් කරන්නේ අන්න. එතනදී ඔයාගේ අදහස කියන්න. හරි. මට විනාඩි 5ක් දෙන්න සර් පොඩ්ඩක්. 5ක් දෙන්න.
ඒකේ සර් මේ මම පොඩක් මෙහිම සර්ට ඇහෙනවද? ඔව් ඔව් කියන්න. මම කරුණු කීපයක් මිලියන මෙන්න මෙහෙම ඒකේ එකක් තියෙනවා සර් මේ පළවෙනි එක තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයත් එක්කලා සෞඛ්‍ය විෂයේ බැඳීම. හරි. එතනදී පුතා මෙහෙම වෙන්න ඕනේ. ඔය කියවෙන්නේ පරිච්ඡේදයේද? තුනනේ. දැන් හරි. තුනනේ. ඒ කැස්සක් ඇවිල්ලා පුදුම විදියක්. එකපාරට ක්ලයිමේට් එකට තමයි දන්නේ. ඈ ක්ලයිමේට් එහෙමත් තියෙනවා සර්. මදුරු කොයිල් හින්දාත් දන්නේ. මඳුරු කොල්ලත් ළඟ තියෙනවා සර් සැරයි පොඩක් අයින් කරන්න. ඔව් මම මේ දවස් හැමදාම තියෙනවනේ මම. නෝට් හදනකොට අර මේ සරයි සර්. ඈ සරයි. ඔව් අප්පා. හරි මෙන්න මේකයි මගේ අදහස තුන්වෙනි පරිච්ඡේදය නේද? ලියා ගන්න. තුන්වෙනි පරිච්ඡේදයේදී මා විසින් විශ්ලේෂණය කිරීමට උත්සාහ කරන්නේ අධ්‍යාපන ක්‍රියාවලියට අන්න බලන්න දැන් දාන්න ඕනේ এডুকেෂන් එකට සම්බන්ධ ටෙක්නිකල් ටර්ම්ස් දාන්න ඕනේ එඩියුකේෂන් process එක අධ්‍යාපන ක්‍රියාවලියට මෙම විෂයේ ඇති වැදගත්කම පැහැදිලි කිරීම ස්ථාමාක්‍යයක් දාගන්න විශේෂයෙන් ශිෂ්‍යයෙකුගේ නැත්නම් ළමයෙකුගේ අධ්‍යාපන ක්‍රියාවලියේදී ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය සඳහා ඉගෙන ගන්නා වූ විෂයන් තුලින් කවර ආකාරයක
මොකක්ද සර්? කවර ආකාරයක පෙළඹවීමක් මොටිවේෂන් එකක් නැත්නම් අභිප්‍රේරණයක් පෙළඹවීමක් ඇති කරන්නේද යන්න විමසා බැලීමයි. ඒ මගේ අදහස් වලින්. හරිද? දැන් මිස්ටර් දිසානායක කිව්ව එක තේරුණාද? ඔව් සර් ඔව්. ඔන්න මෙහෙමයි දැන්. අපි තීසිස් එකදී ඔය එකපාරට බෑ ඔතෙන්ට එන්න ඔයා. එච්චර කිව්වා. තීසිස් එකදී ඒකනේ තුන් සැරයක් වරද්දලා මම ඉන්නකොට මට මහාචාර්ය දායරහොන අතු කරලා මට හිටියේ. හතර සැරයක් විතර වැරදි. ඕ තියාගෙන යනවා එන. තියාගෙන යනවා එන. ඒ නිසා තමයි අපිට අර මේක ටිකක් අර තියෙන්නේ කියලා දෙන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට තුන්වෙනි පරීක්ෂේ දැන් ඔයාගේවත් ඔයාට අන්තර්ගත කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට සර් මේ අධ්‍යාපන ක්ෂේත්‍රය හා අධ්‍යාපන නෑ සොරි විශේෂ ක්ෂේත්‍ර සඳහා විශේෂ ක්ෂේත්‍රයට කියන්නේ නව අධ්‍යාපන ශාස්ත්‍රණ අනුව එපා එපා. සෞඛ්‍ය නවඅධ්‍යාපන එපා උතා. නවඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගන්න ඊළඟ එක. මොකද දන්න ඔයා නැත්තම් අමාරු වෙනවා. එයාට පරිච්ඡේද නැතුව යනවා. ඒකත් මේකට දැම්මම අලුත් එකක් ගන්න. අලුත් පරිච්ඡේද. හරි? හරි ඔය ටික දාන්න. හරි දැන් මට ඔය ටික ඔයා ලියලා WhatsApp එකට දානවද හෙට? පුළුවන්ද? ඒ කියන්නේ සර් ඔය දැන් පළවෙනි හැඳින්වීම පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය නේද? තුනද ඔය කරුවේ දැන්? ඔය දැන් අපි 1 2 3 නේ කරේ සර්. තුනට එනකල් ඔයාගේ සාරාංශගත කරලා මට එවන්න. හරිද? ඊට පස්සේ මම හෙට සිකුරාදානේ. හෙටත් කරමු එකක් ඈ. ඒක ඉවර කරන්න පුළුවන් එතකොට. ඒක ඉවර කරන්න පුළුවන්. ඔව්. මේකනේ ඕනම එක අනිත් ඒවා නම් ටට්ටක් ගාලා පුළුවන්. හරිද? මේවායේ ලියන්න ඕන එකේ වැල්වට අරන් ඕනේ නැහැ මට සමරයිස් කරලා මේ දේවල් අන්තර්ගත කරනවා කියලා මට දාන්න පුළුවන් නේද? හරි. අද රැ කරන්න. හරි දාන්න එපා. හරිද? එතකොට මේ පරිච්ඡේද දැන් පහම ඉවරුණාට පස්සේ සර් එතකොට මගේ ලෙක්චර් සෙටින් ඔව්. ඉවර කරන්න පුළුවන් එතකොට. හරි. එතකොට තා දෙකයිනේ තියෙන්නේ සර්. ඔව් ඔව්. ඉතින් ඒක හෙට ගත්ත හැකි අපි තව එකක්. ඉතින් හරිද? හරි සර් එහෙම කරමු සර්. මේ එහෙමනම් මේ ඔන්න අනිවාර්යයෙන්ම රැට උනත් දැම්මට කමන්නේ මං ඉන්නවාද 12 විතර වෙනකම්. හරි සර් මම පුළුවන් සර් හරි. ඔව් ඔව් බලන්නක දාන්න. එතකොට හරි. ඊට පස්සේ ඔයා ඕක ප්‍රොපෝසල් එක ලියලා ඉවරලා මට දාන්න. දැම්මෙන් පස්සේ ඔයා මං කියන්නම් දිනයක් ගෙදර ඇවිල්ලා කැම්පස් වල තියෙන තීසිස් එකක් දෙකක් බලන්න. මට එකක් තිබුණා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. මං හිතන්නේ දෙක තුනක්. බලන්න දෙන්නත් පුළුවන් ඔයාලට. ඒවා නම් ෆස්ට් ඩිග්‍රී වල ඒවා. ඒ කරුණු තියෙනවනේ. හරි. කියපු ටික පැහැදිලිද? ඈ? ඔව් සර් ඔව්. හරි නේද? හරි. එහෙම නැහැ. ඒතර හෙට අනිත් ටික ඈ. හෙටත් කියන්නම්. හරි. හරි. ශාන්ත. හරි? හරි. හරි. ඔන්න කරලා දාන්න ඈ. දාන තරමට හොඳයි. මම මේ තව එකක් මට තියෙනවා මේ අර ලෙක්චර් එකක් කර. PhD කෙනෙක් පොඩ්ඩක් බලන්න. හරි? හරි සර්. සර් හරි. ගුඩ් right නයිට්. good night.